සම්මතයෙන් එහා. සම්මතයෙන් එහා කියලා කියන්නේ සත්‍ය ලෙසට තහවුරු වෙලා සම්මත වෙලා තියෙන ලෝකයට වඩා එහිට පිටිපස්සේ තිබෙන කාරණා සොයා බලන ඔබගේ නාලිකාවයි. අද මගේ මාතෘකාව ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් උනේ ඇයි කියන එකයි. මේක තත්කාලීන මාතෘකාවක් තමයි. මම මේ මාතෘකාව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අදින් අවුරුදු 4000කට පමණ පෙර විසූ මහා ආර්ථික දාර්ශනිකයා ආර්ථික විමුක්තිකාමයා වන මක්කලි ගෝසාල විසින් පැහැදිලි කරන ලද ප්‍රධාන ආර්ථික න්‍යාය රාමුවක් වශයෙන් අරගෙන පූර්ණ ලෙස රාමුවක් වශයෙන් අරගෙන අද පවතින ආර්ථික ගැටලුව සාකච්ඡා කිරීමයි. ඔබට මතක් කරන්න ඕනේ මක්කලි ගෝසාල කියන්නේ ඉතිහාසයෙන් ආගම් විසින් සංගවා දමන ලද මහා ආර්ථික දාර්ශනිකයා කියන එක. චාණක්‍යගේ ඉඳන් ඇඩම් ස්මිත්ලා, මිල්ටන් ෆ්‍රීඩ්මන්ලා, කේන්ස්ලා මෙතුමා සංගවපු නිසා මෙතුමාගේ දර්ශනයේ කොටස් අරගෙන තමන්ගේ විදිහට තමන්ගේ කැලිත් දාලා ආර්ථික න්‍යාය ලෝකෙට හදලා දීලා තියෙනවා. අපි බලමු මුල් ආර්ථික න්‍යායත් එක්ක වර්තමාන ලෝක ආර්ථික පර්යාය පිළිබඳව කොහොමද අදාළ කරගන්නේ කියලා. මේ කාරණේ තේරුම් ගැනීම සඳහා ඔබට අවශ්‍යයි ප්‍රධාන වචන දෙකක් තේරුම් ගන්න. ඒ තමයි සාර්ව සහ සූක්ෂම කියන එක. සාර්ව කියලා කියන්නේ මැක්‍රෝ, සූක්ෂම කියන්නේ මයික්‍රෝ. දැන් උදාහරණයක් වශයෙන් බුදුදහමේ ආර්ථික දර්ශනයක් තිබෙනවා. තමන්ට ලැබෙන ආදායමෙන් ආදායම කොටස් 4කට බෙදලා එකක් ආයෝජනය සඳහා ගන්න කියනවා. එක් පුජ්‍යලයේ විමුක්තිය සඳහා හොඳම දර්ශනය එයයි. නමුත් ඒකට කියන්නේ සූක්ෂම දර්ශනයක්. පුජ්‍යල විමුක්තිය පිළිබඳවයි. මක්කලි ගෝසාලගේ දර්ශනය සූක්ෂම එකක් නෙවෙයි සාර්ව එකක්. එහි අදහස පුජ්‍යලෝ එක්කෙනෙක් සහ දෙන්නෙක් නෙවෙයි පුජ්‍යලෝ සැලකිය යුතු විශාල ප්‍රමාණයක් එක්වලා හැදෙන සමාජයක්, ආර්ථිකයක්, රටක්, රාජ්‍යයක් පිළිබඳව කෙරෙන ආර්ථික විග්‍රහයක්. මේක වැදගත් දැනගන්න මේකේ යම් යම් කාරණා ආගමත් එක්ක ගැටෙන්නේ සාර්ව දෘෂ්ටි කෝණයකින් මක්කලි ගෝසාල පැහැදිලි කරන ආර්ථික න්‍යාය ආගම් විසින් ගන්න සූක්ෂම ක්‍රමවේදයකට. එනිසා මක්කලි ගෝසාල නිෂ්පාදන ක්‍රමය ආධාර පරිත්‍යාග සහනාධාර දාන මත පදනම් වීම ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කිරීම පූජකවරුන්ට දානෙ දෙන්න එපා කියන අර්ථයක් ඔවුන් ගන්නවා. ඒ නිසායි ඔහු සංගවන්නේ. හරි. අපි බලමු ඊළඟ කාරණය ආර්ථික වශයෙන් බංකොලොත් වෙනකොට කවුද බංකොලොත් වෙන්නේ? පළවෙනි එක රජයේ බංකොලොත් වෙන්නේ. රජයේ බංකොලොත් වෙනවා කියලා කියන්නේ රජයේ අයවැය පියව ගන්න බැරි වෙනවා. එතනින් පස්සේ ඒක වැටෙන්නේ පොදු ජනතාවට. හැබැයි යම්කිසි සීමිත කොටසකට මේ ආර්ථික බංකොලොත් භාවය ඉතා විශාල ලෙස ලාභගෙන දෙනවා. ඒක අමතක කරන්නට හොඳ නැහැ. ඊළඟ කාරණේ තමයි අපි ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් වුණා කියලා කියනකොට කොහොමද ඒක වෙන්නේ? පොඩ්ඩක් හිතෙන්නේ නැද්ද? මොකද අපි ජාත්‍යන්තර වෙළඳාම් මත බැඳලා තියෙන රටක්. ලෝකයේ පිළිගත් ආර්ථික ප්‍රතිපත්තියක් මෙතෙක් කල ලෝකයේ තිබුණේ. ඒ තමයි රාජ්‍ය නිර්බාධ ව්‍යවසාය ප්‍රතිපත්තිය. ඒක පදනම් වෙන්නේ සාපේක්ෂ පිරිවැය න්‍යාය මතයි. එතකොට එහෙම රටක් තනියෙන් බංකොලොත් වෙන්න බෑ. අර බැංකු ක්‍රමයක් ඇතුලේ එක බැංකුවක් බංකොලොත් වෙන්නේ නැහැ. එහෙමනම් මුළු බැංකු ක්‍රමයම බංකොලොත් විය යුතුව තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් වුණා නෙවෙයි. රජයේ අයවැය ලේඛනේ නැත්නම් කෑෂ් ෆ්ලෝ එක අර්බුදයකට ගියා. අර්බුදේ ගියා නෙවෙයි අර්බුදයකට යැව්වා. අර්බුදයකට යැව්වේ ජාත්‍යන්තර දේශපාලන බලතුලනේ නැත්නම් ඇතිවෙච්ච වෙනස්කම් මතයි.
එතකොට මේ ජාත්‍යන්තර දේශපාලන බලතුලනයේ ඇයි එහෙම වුනේ? ඊළඟ ප්‍රශ්නේ එයයි. එය පිටුපස්සේ තියෙන්නේ ජාත්‍යන්තර ආර්ථිකයයි. තවත් වචන වලින් කියනවා නම් ලෝකය ආර්ථික වශයෙන් බංකොලොත් භාවයේ දිශාවට සම්පූර්ණයෙන්ම නැඹුරු වෙලා ඉවරයි. මේ නැඹුරු වීම ප්‍රථමයෙන් ප්‍රකට වුණේ දේශපාලන ස්වරූපේ. ලංකාවේ, පාකිස්තානයේ, බංග්ලාදේශයේ රජයන් පෙරලීම, සුනාමි, එතකොට කොවිඩ්, එතකොට රුසියන් යුක්‍රේන් යුද්ධය, මැද පෙරදිග යුද්ධය මේ ආදී සියල්ලම දේශපාලන ස්වරූපයේ පිළිබිඹුවක්. මේ ආර්ථිකයේ ඇතිවෙච්ච ගැටලුව මුලින් ප්‍රකාශ වුණේ දේශපාලන ස්වරූපේ. දැන් මේ දේශපාලන ස්වරූපයට යටින් තිබෙන සැබෑ හේතුව දක්වාම මේ පිපිරීම ප්‍රදර්ශනය වෙන්න පටන් අරගෙන ආර්ථික ස්වරූපයෙන් ලෝකේ රටවල් බදු පැනවන තත්ත්වයටපත් වෙලා තිබෙනවා. ඒ කාරණා ඔබ නොයෙක් විග්‍රහ තුළ දකිනවා. මම මේ පැහැදිලි කරන්න යන්නේ ප්‍රධාන වශයෙන් මේ ජාත්‍යන්තර වෙළඳාම කියන එක පදනම් වෙන්නේ සාපේක්ෂ පිරිවැය න්‍යාය මතයි. සාපේක්ෂ පිරිවැය න්‍යාය කියලා කියන්නේ ඒ රට යම් භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා අපි හිතමු අල නිෂ්පාදන පිරිවැය 50යි. බී රටේ ඒක නිෂ්පාදවන්න රුපියල් 100ක් යනවා නම් මේ සාපේක්ෂ පිරිවැය න්‍යාය අනුව කියනවා බී රටේ අල හදන්න නැතුව ඒ රටෙන් ඒක ගන්න එක ලාභයි කියලා. මේ න්‍යායාචාර්යවරු ගේන්නේ රාජ්‍ය නිර්බාධ ව්‍යවසාය ප්‍රතිපත්තිය පණ ගන්නවන්න. නැත්තම් ජාත්‍යන්තර වෙළඳාම් පණ ගන්නවන්න. නමුත් 2000 තරම් ඈතදී ලෝකේ දකිනවා මේ න්‍යායට යන්න පුළුවන් දුර ගිහිල්ලා ඉවරයි. දැන් ඉතින් පුපුරනවා කියලා. මේ පුපුරන්න හේතුව මේකයි. රාජ්‍ය නිර්බාධ ව්‍යවසාය ප්‍රතිපත්තිය මත ජාත්‍යන්තර වෙළඳාම් ප්‍රොමෝට් කරේ ජාත්‍යන්තර වෙළඳාමෙන් ඒ ප්‍රොමෝට් කරන අයට ලාභ ප්‍රයෝජන ලැබෙන නිසා. නමුත් දැන් තත්ත්වය වෙනයි. මොකද ඒ රට අඩුවෙන් නිපදවුවාට බී රට කරා ඒ නිෂ්පාදන භාණ්ඩය ලැබෙනකොට අතරමැද දාමයන් ආර්ථික මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් පහු කරලා ඉන්නේ. ඒ එනකොට අර බී රටේ නිපදවනටත් වැඩිය ඒක වියදමක් සහිත තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඒක කාරණයක්. ඒකට හේතුව අතරමැද ආර්ථික මධ්‍යස්ථාන වැඩි වීම. එක කාරණයක්. අනිත් කාරණේ බදු. දැන් මේ ලෝක ආර්ථිකයේ ඇතිවෙච්ච මේ ඒ ලෝක ආර්ථිකයේ ජාත්‍යන්තර වෙළඳාම කියන කාරණය පණ ගන්නකො මේ න්‍යාය බිඳ වැටෙන බව 2000 දී දැනගන්නවා ඒ ආර්ථික න්‍යායාචාර්යවරු. දැනගෙන ඔවුන් කියනවා 2013 දී ලෝකේ විනාශ වෙනවා කියලා. මේ ලෝකේ විනාශ වෙනවා කියලා ඔවුන් දකින්නේ මේ ආර්ථිකයේ පුපුරගෙන කඩාගෙන වැටෙන එක ගැන. ඔවුන්ගේ න්‍යාය වලට චින්තන විෂයාතික්‍රාන්ත වෙලා තිබෙනවා. යම්කිසි තැනකදී ඔවුන් එතනින් එහාට හිතන්න අසමත් වෙලා තිබෙනවා මොකද වෙන්නේ කියලා. ඉතින් 2013 ඉඳන් අපි දකිනවා මේ කඩාවැටීම. අද වෙනකොට නැවත හැරිය නොහැකි තරම් දුරකට ලෝකයේ ආර්ථික අවදමනය සහ අවපාතය කියන දිශාවට හැරිලා ඉවරයි. මේක නැවත හැරෙන්නේ නැහැ. අඩුම ගානේ අවුරුදු 7ක් සමහරට 10ක් ඊටත් වැඩි වෙන්න පුළුවන්. මේක භයානක නැඹුරුවක්. මේ නැඹුරුවේ අනිවාර්ය ප්‍රතිඵලය ජාත්‍යන්තර වෙළඳාම කියන එක දැවැන්ත අර්බුදයකට යනවා. ඔබට පැහැදිලි වෙළඳ ගිණුමේ ශේෂය මත හැම රටක්ම කටයුතු කරන්න යනවා. එහි තේරුම ජාත්‍යන්තර වෙළඳාමෙන් හැම රටක්ම වාසිය මිසක් අවාසිය ගන්නෙ නැහැ. එහෙමනම් මොකද වෙන්නේ? එහෙමනම් මේ ජාත්‍යන්තර වෙළඳාම තවදුරටත් නිර්බාධව කාටත් වාසි සහගත විදිහට ඉදිරියට ගමන් කරන්නේ නැති බවයි. අපි බලමු මක්කලි ගෝසාල කියන ලද කාරණා ඔස්සේ මේ ආර්ථික බංකොලොත් භාවයේ ප්‍රකට වෙන ලක්ෂණ මොනවද කියලා. අංක 1ට වැටෙන්නේ මේ ලෝකය තමන්ගේ නිෂ්පාදන සාධක නැත්තම් සම්පත්
ඒ කියන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. එහෙම නැත්නම් කුලි පොලි ලාභාංශ වැටුප් රාජ්‍ය භාග නැත්නම් පුරස්කාර ගෙවීම් වලට භාජනය වෙන සම්පත් විශාල වශයෙන් අත්‍යවශ්‍ය සහ අවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා ආයෝජනය කරලා තිබීම. මේක තමයි අංක 1. මේ සම්පත් වැඩිපුර ප්‍රමාණයක් වෙන් කරලා තියෙන්නේ ඉතා විනාශකාරී දේවල්. ග්‍රහලෝක පරීක්ෂා කරන්න, මුහුද පතුල පරීක්ෂා කරන්න, පොළොව අභ්‍යන්තරය පරීක්ෂා කරන්න, යුද්ධ ආයුධ නිෂ්පාදනය කරන්න, ඒවට පරීක්ෂණ කරන්න. මේ වගේ ඉතා දැවැන්ත ප්‍රමාණයක් මේ සම්පත් වලින් 3/2කට වැඩිය සමහරට දැන් මේ වෙනකොට 80%ක් විතර වැය වෙන්නේ මූලික අවශ්‍යතා නැත්නම් අත්‍යවශ්‍ය සහ අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා නෙවෙයි. මේක තමයි අංක 1. බංකොලොත් භාවයේ අංක 1 මක්කලි ගෝසාල කියනවා සීමා සහිතයි සම්පත්. ඒ සීමා සහිත සම්පත් කාර්යක්ෂමව අත්‍යවශ්‍ය සහ අවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා යොදන්න කියන්නේ. දැන් දෙවෙනි කාරණේ තමයි මේ ආර්ථික බංකොලොත් භාවයේ ලක්ෂණ අතර දෙවෙනි කාරණේ තමයි මේ නිෂ්පාදනය සහ පරිභෝජනය අතර ආර්ථික මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් විවෘත වී මේ ජාත්‍යන්තර වෙළඳාම විවෘත වීමත් සමග CIF වැලියු කියනවා, බදු කියනවා, තොග වෙළඳාම කියනවා, සිල්ලර් වෙළඳාම කියනවා. මේ ආදි වශයෙන් මේ අතරමැද ජීවත් වෙන ආර්ථික මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ සියල්ල නිෂ්පාදනයේට බරක් වශයෙන් උයි තියෙන්නේ. ඒ නිසා අවසාන පාරිභෝජකයාට මේක එනකොට එක අතකින් ඒ දරන්න බෑ, අනෙක් අතෙන් නිෂ්පාදකයා මත තමයි මේ සියලු ආර්ථික මධ්‍යස්ථාන රඳා පවතින්නේ. එතකොට මක්කලි ගෝසාල රෙකග්නයිස් කරන්නේ, හඳුනාගන්නේ මේ ආර්ථික වෘද්ධිය කියන එකයි. ආර්ථික වෘද්ධිය කියන්නේ ආර්ථික ව්‍යාප්තිය නෙවෙයි. යෙදවුම් වලට වඩා නිමෙවුම් වල අතිරික්තයක් තිබිය යුතුයි කියන එකයි. දැන් ආර්ථික වෘද්ධිය වෙනුවට ලෝකයේ ආර්ථික ව්‍යාප්තිය කරා ගමන් කරලා ඇති බව දැනට ලෝකයේ තුලින් ප්‍රදර්ශනය වෙනවා. ඒ කියන්නේ අල්ලපු ඉඩම අල්ලගන්න එක. නිෂ්පාදන සාධක මංකොල්ල කන එක. එහෙම නැත්නම් හිඟා කන එක. හොරා කෑම හෝ හිඟා කෑම. බ්ලැක් ඉකොනොමි හෝ වයිට් ඉකොනොමි. මේ දෙකම ආර්ථික ව්‍යාප්තවාදී. මක්කලි ගෝසාල කියන්නේ ආර්ථික වෘත්තියක් වෙන. යෙදවුම් වලට වඩා නිමෙවුම් ගන්න කියලා. දැන් මේකත් අද ලෝකාර්ථිකයේ බිඳ වැටීමේ ප්‍රදර්ශනය වෙන ලක්ෂණයක්. මොකද්ද? නිෂ්පාදන සාධක මංකොල්ල කෑම නැත්නම් ආර්ථික වෘද්ධියට වඩා ආර්ථික ව්‍යාප්තියට තැන ලබා දී. ඊළඟ කාරණේ තමයි අපිට දැනගන්න තියෙන නිෂ්පාදන සාධක වල මිල අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. ඒක අද අපි පාවිච්චි කරන්නේ බැංකු පොලි අනුපාතය ඉහළ යනවා කියලා. ප්‍රධාන කාරණේ බැංකු පොලියයි අද තත්ත්වය අනුව ශ්‍රමයයි කියන දෙක තමයි නිෂ්පාදන සාධක වශයෙන් නිෂ්පාදකයාට ඊටාම අවාසිදායක තත්ත්වයට වර්ධනය වෙන්නේ. එතකොට මේ නිෂ්පාදන සාධක වල මිල ඉහළ යෑම කියන එකත් මේ ආර්ථික බංකොලොත් භාවය ප්‍රකට කරන එක ලක්ෂණයක්. දැන් මම සඳහන් කළා ගෝලීය ආර්ථික මූලධර්ම වශයෙන් ජාත්‍යන්තර වෙළඳාමට පදනම් වෙච්ච සාපේක්ෂ පිරිවැය න්‍යාය බිඳ වැටීම එහි භාවිතය මේ පදනමට හේතුවයි කියලා. මේක මෙහෙම බිඳ වැටෙන්නට හේතු කාරණා වන ඉතාම වැදගත් දේ තමයි මේ නව ප්‍රවණතාවය. නව ප්‍රවණතාවය තමයි වෙළඳාම සම්බන්ධයෙන් givisumගත වෙළඳාම. තමයි ලෝකේ දැන් ප්‍රවර්ධනය කරන්නේ. මොනවාද මේ givisumගත වෙළඳාම? රටවල් දෙකක් අතර නැත්නම් ආර්ථික කලාපයක් අතර givisumගත වෙනවා. මෙසේ givisumගත වෙච්චම් විවෘත වෙළඳ පොලේ ලාභ ගන්නට බෑ. නිෂ්පාදනය පරිභෝජක දක්වා ගෙන යනකොට සම්කිසි කාලයක් යනවා. ඊට අමතරව එනවුම් කරනකොට එනවුම් කරන්න බෑ. තමන් givisumගත වෙච්ච ක්‍රමයට තමයි එනවුම්ගත කරන්නේ. මේක ජාත්‍යන්තර වෙළඳාමට ලොකු බාධාවක්. දැන් අපි හිතනවා මෙහෙම චීනයේ ලොකු වෙළඳපොළක් තියෙනවා අපිට යන්න පුළුවන්. අපි අනයන අපනය ආර්ථිකයකට යන්න බඩු විකුණන්න පුළුවන් එහි කියලා. එහෙම කරන්න බෑ. දැන් ඒක බැරි බව ඔප්පු වෙගෙන එනවා. එහි
මාතෘවරු බිඳ වැටෙනවා. මොකද වෙළඳ ගෙනුමේ ශේෂය මත පදනම් වෙලා හැම රටක්ම ක්‍රියා කරන්න ගත්තොත් මොකද්ද තත්ත්වය? මේ තත්ත්වය ඉදිරියට එනවා තව අවුරුදු 7ක් 8ක් 10ක් යනකම් මේ වෙළඳ ගෙනුමේ ශේෂය නැත්තම් හැම රටක්ම සැලකිලිමත් වෙනවා වෙළඳාමෙන් තමන්ගේ රටට වාසියක් අත් කරගන්න. වෙළඳ පොළ තිබුණට මේ ගිවිසුම්ගත වෙළඳාම නිසා මේ සාපේක්ෂ පිරිවෙන් න්‍යාය බිඳ වැටෙනවා. ඒ බිඳ වැටීමෙන් රාජ්‍ය නිර්බාධ ව්‍යවසාය ප්‍රතිපත්තියත් බිඳ වැටෙනවා. මේවා මේ නූතන ආර්ථික සිද්ධාන්ත. මක්කලි ගෝසාලගේ ආර්ථික සිද්ධාන්ත නෙවෙයි. ඔහුගේ ආර්ථික සිද්ධාන්ත තිබුණේ මූලික 4යි. එකක් අත්‍යවශ්‍ය අවශ්‍ය භාණ්ඩ වලට සම්පත් නිෂ්පාදන සාධක යොමු කරන්න ඕනේ. දෙක බ්ලැක් ඉකොනොමි එක වයිට් ඉකොනොමි එකයි මර්ධනය කරන්න. වෘද්ධිය ප්‍රොමෝට් කරන්න ඕනේ. නිෂ්පාදන සාධක වල මිල අඩු කරන්න. ওই ටික තමයි උගේ ආර්ථික න්‍යාය හරය. දැන් අපි පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරමු මොකක්ද මේ බ්ලැක් ඉකොනොමි වයිට් ඉකොනොමි ග්‍රීන් ඉකොනොමි කියලා. බ්ලැක් ඉකොනොමි කළු ආර්ථිකය කවුරුත් දන්නවනේ. කළු ආර්ථිකය කියන්නේ වාමවෘත ආර්ථිකය කියලා කියන්නේ. ඒකේ තේරුම පැහැරගත් ධනෙ පැහැර ගැනීමත් පැහැරගත් ධනෙ යොදාගෙන ව්‍යාපාර කිරීමත්. අල්ලස් ගැනීම, මංකොල්ල කෑම වගේ ක්‍රම වලින් මත්ද්‍රව්‍ය වෙනදාම වගේ ඉල්ලීගල් ගනුදෙනු වලින් අරගෙන ඇවිල්ලා හෝටලයක් ගැහුවත් කුඹරක් වැඩ කරත් කර්මාන්තශාලාවක් පටන් ගත් ඒ සියල්ල වැටෙන්නේ බ්ලැක් ඉකොනොමි එකට. ඒකට හේතුව මේ බ්ලැක් ඉකොනොමි එකේ ප්‍රධාන කාරණේ බ්ලැක් විතරක් නෙවෙයි වයිට් කියන දෙකේම ප්‍රධාන කාරණේ තමයි නිෂ්පාදන සාධක වලට මිලක් කියවන්නේ නැහැ. දැන් ග්‍රීන් ඉකොනොමි එක ණය අරන් කර්මාන්තේ පටන් ගන්න. ණයත් අපෝ ගෙවන්න ඕනේ පොලියක් ගෙවන්න ඕනේ. බ්ලැක් ඉකොනොමි එකට ආයෝජනය කරන මුදලත් නිකන් හම්බෙන්නේ පොලියක් ගෙවන්නෙත් නැහැ. ඊළඟට තියෙන්නේ වයිට් ඉකොනොමි එක. වයිට් ඉකොනොමි කියන්නේ ආධාර, සහන ආධාර, ප්‍රදාන, භක්තිය සඳහා ලැබෙන ඒවා මගින් ආර්ථික කටයුතු වල යෙදී. ඒ අයටත් ලැබෙන්නේ නැහැ මේ ගෙවන්ට අවශ්‍ය නැහැ ප්‍රාග්ධනීය අපව. ප්‍රාග්ධනීයට කුලී පොලී ලාභාංශ ගෙවන්නෙත් නැහැ. ශ්‍රමයත් ශ්‍රම දාණයෙන් ලැබෙනවා. දැන් මේ වයිට් ඉකොනොමි එකයි මේ බ්ලැක් ඉකොනොමි එකයි දෙකම අනියම් ලෙස නිෂ්පාදන සාධක වල මිල ඉහළ දමනවා. ඉහළ දමන්නේ කොහොමද? ඔවුන්ට ප්‍රාග්ධනීය කොස්ට් එකක් නැති නිසා ඔවුන් අත දිගහැරලා වියදම් කරනවා සාධක වලට. එතකොට මේ ග්‍රීන් ඉකොනොමි එකට පවතින්න බැරුව යනවා. ඔවුන් ඒ ආයෝජන කරන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ වල නෙවෙයි. දැන් ඔබට පැහැදිලි මෙතන තිබෙන සමීකරණය black, white and green. එතකොට black and white දෙකට ශූන්‍ය නිෂ්පාදන සාධක මිලක් පවතින නිසා මක්කලි ගෝසාල ඒ දෙකම ප්‍රතික්ෂේප කරලා ග්‍රීන් එකට කියනවා ණයට ගන්න. ඒ ගන්න ණය නැත්තම් වෙනත් විදියකින් කියනවා නම් නිෂ්පාදන සාධක සොච්චමක් දීලා පාවිච්චියෙන් පස්සේ ගෙවන්න කියලා. භාවිතයෙන් පස්සේ ගෙවන්න කියලා. ඒකට තමයි අපි ණය කියලා කියන්නේ. දැන් පැහැදිලි. ඊළඟ කාරණේ මේ නිෂ්පාද ආර්ථික ක්‍රමවල රඳා පැවැත්ම කොහොමද පවතින්නේ කියලා. ග්‍රීන් ඉකොනොමි එකේ තමයි බ්ලැක් ඉකොනොමි රඳා පවතින්නේ. ග්‍රීන් ඉකොනොමි එක මත බ්ලැක් ඉකොනොමි එක රඳා පවතිනවා. බ්ලැක් ඉකොනොමි එක මත වයිට් ඉකොනොමි එක රඳා පවතිනවා. ඒක කොහොමද වෙන්නේ? කෙහෙල් ගහක් හිටවනවා මිනිහෙක් ඉඳලා අවුරුදු 2ක් විතර බලන් ඉඳලා කෙහෙල් ගණක් ගන්නවා. ගත්තම යා ඕන්නම් දනට පිනට කැපලියක් දෙයි ඉතිරි ටික විකුණයි. අපි හිතමු ඔහු කෙහෙල් ගන්න 1000ට විකුණනවා. අවදියක් කාට හරි අසල්වැසියෙකුට හරි දීලා කියලා. ඒතකොට එයා 1000ට විකුණන්නේ. මේක කපා ගන්න හොරා විකුණන්නේ කීයද? ඔව් අවුරුදු දෙකක්ම දන් දීලා 600කට විතර විකුණනවා. ඕකට කොස්ට් එකක් නැහැ. එතකොට ඒක එකතු කරන එක්කෙනා ආධාර දැන් බොහෝ ආධාර සහන ආධාර කියන ඒවා ලැබෙන්නේ බ්ලැක් ඉකොනොමි එකේ.
එතකොට මේ දෙන්නම දරාගෙන සිටින්නේ ග්‍රීන් ඉකොනොමි. ඒ කියන්නේ බොහෝ දුෂ්කර වෙහෙස මහන්සි යදලා අතිරික්තය නිෂ්පාදනය කරන නිෂ්පාදකයා විසින් තමයි මේ ලෝකේ පුරාම මේ සියල්ල දරා සිටින්නේ. ඒක තමයි අපි මේ ආර්ථිකයන් පිළිබඳව හඳුනාගත යුතු කාරණා. අපි බලන්න ඕනේ ඇයි මේ මක්කලිගෝසාලගේ ආර්ථික දර්ශනයේ ආගම් එක්ක ගැටුනේ කියලා. මක්කලිගෝසාල ප්‍රතික්ෂේප කරනවා මේ දැන් බ්ලැක් ඉකොනොමි එකයි වයිට් ඉකොනොමි එකයි තියෙන ප්‍රතිෂ්ඨාවක් රහිත ගනුදෙනු. ඒ කියන්නේ ප්‍රාග්ධනෙ ලැබෙන්නේ කිසිවක් ගෙවලා නෙවෙයිනේ. පරිත්‍යාගී දානීය ආධාරය සහනාධාරය ඕගේ දේවල් මත. එහෙම නැත්නම් මංකොල කෑම මත. එතකොට දැන් වර්තමාන රාජ්‍යවල අයවැය ලේඛනවල හිග අයවැය ලේඛන විදියට පිළියෙල කරන්නේ. අර බුදුදහමේ කියන වගේ සම්පූර්ණ වෙච්ච පියවුණු අය ලේඛන කොහොමවත් පිළියෙල කරන්නේ නැහැ. රජයක්වත් ආයතනයක්වත් අඩුතරමේ පුජ්‍යලෙක්වත් තමන්ගේ ගේ දොර කාර් එක ගන්නේ ණයක් කරගෙන. ඒ කියන්නේ හිග අයවැය ලේඛනයක් තමයි තියෙන්නේ අද. ඒක පුජ්‍යල විමුක්තියට බාධාවක්. නමුත් මේ ණය ගැනීම ආර්ථික විමුක්තියට බාධාවක් නෙවෙයි. ණයේ කාර්යක්ෂමතාවය පවත්වා ගන්න පුළුවන් වුණොත්. එතකොට ඒ වර්තමාන රාජ්‍ය අයවැය ලේඛන තුල ණය මගෙන් පියවන එක මක්කලිගෝසාල අනුමත කරන එක. හැබැයි ඒක පියවීම සඳහා ආධාර යොදා ගැනීම මක්කලිගෝසාලගේ කාරණයක් නෙවෙයි. ඒක ਉਹ ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට ඔහු කියනවා මේ දුප්පත්කම ආධාර කරලා දාන ආධාර දීලා නැති කරන්න බෑ කියලා. ඒ අනුව ගොවියට පොහොර සාරාන්තර වෙන එක නෙවෙයි කළ යුතු වන්නේ පොහොර මිල අඩු කිරීම. ඒ තමයි වැදගත්. ඊළඟ කාරණය අපි බලන්න ඕනේ මක්කලිගෝසාලගේ දෘෂ්ටිය සාර දෘෂ්ටියක් නැත්තම් මැක්‍රෝ ගණේ එකක් විදිහට. දැන් මේ දානීය පරිත්‍යාගය කියනකොට මේක වදිනවා මේ පුජ්‍යල විමුක්ති දර්ශනත් එක්ක. මොකද විශේෂයෙන් පූජකවරු මේක අකමැති කාරණේ මේ කාරණේයි. නමුත් මක්කලිගෝසාල ඉලක්ක කරන්නේ ද්‍රවීකරණය වූ ලෝකය. දැන් උදාහරණයක් වශයෙන් මම නම් කරන්නේ යුද්ධ කරනකොට තුවාල වෙනකොට බෙහෙත් දෙන සංවිධාන තියෙනවා. යුද්ධ කරනකොට අනාථ වෙනවා. අනාථ වෙච්ච අයට කණ්ඩ බොණ්ඩ දෙන සංවිධාන තියෙනවා. ලෝක සංවිධානය මහත් දැවැන්ත ඒවා. ඒව නඩත්තු කරනවා මේ ලෝකේ. ඒ නඩත්තු කරන්නේ කවුද? ඒව නඩත්තු කරන්නේ අර යුද්ධ කරන්න ආයුධ දෙන රටවල් වල අරමුදල් වලින්මයි. ඒ ආයතන තමයි නඩත්තු කරන්නේ. එතකොට මේ නඩත්තු කිරීමට සංවිධානව තියෙනවා. ඒ සංවිධාන වලට මුදල් වෙනවා. ඒ මුදල් වලින් තුනෙන් මක්කලිගෝසාලගේ කාලේ කියන්නේ මේකට තුනෙන් දෙකකට වැඩිය ඒ සංවිධාන නඩත්තු කරන්න යනවා කියලා. නමුත් අද ඒක තත්ත්වයක නෙවෙයි. අද 180ක් විතර යනවා. ඒ කාර්ය මණ්ඩල නඩත්තු කිරීමට, වැටුප් කිරීමට, උන්ගේ ගොඩනැගිලි වලට, උන්ගේ වාහන වලට, උන්ට අවදානම් දීම නැගෙවීමට මේ ආදි වශයෙන්. ඊළඟට අපි කියනවා අර ගාසාතිරි අනාථ වෙච්ච අයට කෑම බෙදීම, ආහාර දීම, මේ ඇඳුම් පැළඳුම් දීම මේවා හොඳයි දෙන්න ඕනේ කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන්ට 100ක් වෙන් කරපුවාම ඔවුන් ළඟට යන්නේ 20යි. මේ නිසා තමයි මක්කලිගෝසාල කියන්නේ මේ ආධාර සඳහා සංවිධානය වීමත්, සංවිධානය කිරීමත්, එය ප්‍රවර්ධනය කිරීමත් ආර්ථික විමුක්තියට බාධාවක් කියලා. වෙනත් විදිහකින් කියනවා නම් මේ කළු ආර්ථිකයයි සුදු ආර්ථිකයයි දෙකම තියෙන සමාජයක ආර්ථික විමුක්තියක් නැහැ කියලා ඔහු කියනවා. ඒක මගේ මක්කලිගෝසාල පිළිබඳ ආර්ථික න්‍යාය පිළිබඳ වීඩියෝ එක බලුව කෙනෙකුට ඒ කාරණේ පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඔහු සඳහන් කරනවානේ යෙදවුම් හා නිවුම් අතර සංගුණකය එකට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ වැඩි වෙන එකත් යුනිට් 3ක් තියෙන්න ඕනේ කියලා කියනවානේ. ඒ යුනිට් 3න් එකක් නිෂ්පාදනයේ පරිභෝජනයකට, එකක් නැවත ආයෝජනයට, අනිත් එක ඔහු වෙන් කරන්නේ මේ සමාජයේ අසරණ වූ පීඩාවටපත් වූ අය. ඒ කියන්නේ ලෙඩ්ඩු, වයස්ක අය, දරුවෝ වගේ අය. එතකොට ඔහු මේ පුජ්‍යලිකව අසරණ වෙන අය ඔහුගේ දර්ශනය අතහැරලා නැහැ. ඔහු කියන්නේ ඒක ඍජුවම නිෂ්පාදන ක්‍රමයේ විසින් බාර ගන්න ඕනේ. ඔහු කියනවා ඒක බාරගත්තේ නැත්නම් ඒක දෙන්න සංවිධානය වෙන පිරිසක් වෙනවා.
ඒගොල්ලෝ ඊට වැඩි වේදම් කරන්න වෙනවා. ඒ වේදම දරන්න වෙන්නේ නිෂ්පාදන ක්‍රමයේ විසින්මයි. නිෂ්පාදන ක්‍රමයේ විසින් දෙවන මුදලින් අර සහනාගාර අවශ්‍ය වෙන එක්කනට යනවා වගේ දිගුණයක් යනවා සංවිධානයකට. ඒ වගේ තවත් දෙගුණයක් යනවා ඒක ප්‍රවර්ධනය කරන්නට. ඒ හින්දා මක්කලි ගෝසාලකින් ප්‍රහාරයක් තමයි එල්ල වෙන්නේ. මේ ආධාර සහනාධාර දාන පරිත්‍යාග වලට සංවිධානය කරන අයටත් ප්‍රොමෝට් කරන අයටත්. ඒකම තමයි ආගම විසින් ආගමත් එක්ක මක්කලි ගෝසාලගේ ආර්ථික දර්ශනය මේ ගැටෙන්න හේතුව. ඔහුගේ කාලෙත් ඔහු කියනවා ප්‍රධාන නිෂ්පාදන සාධකයේ වන ශ්‍රමය ගත්තම ශ්‍රමයෙන් ලෝක ජනතාවගෙන් කොච්චරද ශ්‍රම බලකාය. අන්නේ ශ්‍රම බලකායෙන් 3/2කට වැඩි පිරිසක් කෙලින්ම එක්කෝ ආගම හා සම්බන්ධයි නැත්නම් ආගම හා ආශ්‍රිතව සම්බන්ධයි. මේ මක්කලි ගෝසාලගේ දර්ශනීය ආගම් එක ගැටෙන්න හේතුව. ඔව් කියනවා ඒ ශ්‍රම බලකායෙන් 3/2ක් ඍජුවම අත්‍යවශ්‍ය සහ අවශ්‍ය නිෂ්පාදනයකට කිසිදු සම්බන්ධයක් නැහැ. ඊළඟට ඉතුරු වෙන 3න් 1 තියෙනවානේ. මේ 3න් 1නුත් 3/2කට වැඩිය අද තත්වයට නම් අර අත්‍යවශ්‍ය සහ අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය නෙවෙයි යෙදිලා තියෙන්නේ අතරමැද දාම ක්‍රියාවලයි. දැන් උදාහරණයක් වශයෙන් අපේ රටේ සංචාරක ව්‍යාපාරය අපි ප්‍රවර්ධනය කරනවා. ඉන්දියාවේ සංචාරක ලංකාවට එනකොට අපිට ලාභයි. ඉන්දියාවේ තියෙන සම්පත් ලංකාවට එනවා. ඒ හින්දා අපිට ලාභයි. ලෝකෙට මොනවද ලැබෙන්නේ? එක තැනක තියෙන දේ තව තැනකට යනවා. එච්චරයි. ලෝකෙට අතිරික්තයක් හැදෙන්නේ. එතකොට මක්කලි ගෝසාල මේක අවධාරණය කරනවා. දැන් වැදගත් වෙන්නේ මේකයි. අපේ ආර්ථික ප්‍රශ්නේ කවුරුත් දන්නවා. මොකද්ද උත්තරේ? ඒක ගැන හරියට කවුරුත් පැහැදිලි කරන්නේ නැහැ. කවුරුත් කියන්නේ අපිට චීනය වගේ රටකට, ඉන්දියාව වගේ රටකට නිදහස් වෙළඳ කිසිම හදාගෙන වෙළඳ පොළ විවෘත කරගන්න. මොකටද? ජාත්‍යන්තර වෙළඳාම වැඩි කරන්න. නැත්නම් සංචාරක ව්‍යාපාරය. ඒවා අයින් කරන්න කියලා කියන්නේ. මතක තියාගන්න ඕනේ. ජාත්‍යන්තර වෙළඳාම කියන එක සාපේක්ෂතා පිළිවෙල න්‍යාය කියන එක දැන් බිඳ වැටිලායි තියෙන්නේ. ඒ වගේ මව්වරු ඒවා ප්‍රතික්ෂේප කරගෙන යන්නේ. දැන් ප්‍රශ්නේ මේකයි. අපිට වෙළඳ පොළවල් තිබ්බට ඒ වෙළඳ පොළෙන් සාපේක්ෂ වාසිය ගත හැකිද කියන කාරණය. මොකද දැන් මේ න්‍යායාචාර්යවරු ඒක ප්‍රතික්ෂේප කරාට පස්සේ මේක මේ අසල තියෙන වෙළඳ පොළවල් වලට තව ටික දවස් කලකින් එනවා. මේක තව අවුරුදු 7ක් 8ක් යනකම් මේ ආර්ථික අවධානමණය කියන එක ආර්ථික අවපාතය කියන එක මේකින් නැති වෙන්නේ නැහැ. එහෙමනම් අපි ගන්න ඕනේ උපාය මාර්ගය මොකක්ද? ඒවයි එහෙම තියෙන අතර අපි වැඩි ප්‍රමුඛතාවයක් දෙන්නට ඕනේ අපිට තියෙන නිෂ්පාදන සම්පත් වලින් අත්‍යවශ්‍ය සහ අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න. ඒකට කියන්නේ නිෂ්පාදන ආර්ථික ක්‍රමයකට අපි දීර්ඝකාලීනව ඒ කියන්නේ ඉදිරි අවුරුදු 10ට නම් අපේ නිෂ්පාදන ආර්ථික ක්‍රමයකට හැරෙන ප්‍රමාණයට තමයි අපේ ආරක්ෂාව සැපේ. අනිත් පැත්තෙන් අපි ග්‍රීන් ඉකොනොමි එක කියන එක ප්‍රවර්ධනය කරන්න ඕනේ. ග්‍රීන් ඉකොනොමි එක ප්‍රවර්ධනය කරන්න ආධාර උපකාර සහන ආධාර දීලා නෙවෙයි. ඒක තමයි වැදගත්ම දේ. ඵලදාව වැඩි කරන පරිශ්‍රණ වලට අගයීමට භාජනය කරන්න ඕනේ. නිෂ්පාදන සාධකවල මිල අඩු කරන්න ඕනේ. නවෝත්පාදන දිරි ගන්නවන්න ඕනේ. බ්ලැක් ඉකොනොමි එක, වයිට් ඉකොනොමි එක ඒවා ගසලා දාන්න ඕනේ පැත්තකට. මොකද ඒවා මේක අවුල් කරනවා. නිෂ්පාදන සාධකවල මිල ඉහළට දමනවා. ඒගොල්ලෝ උගන්වන්න යනවා ග්‍රීන් ඉකොනොමි එකට. බ්ලැක් ඉකොනොමි එකේ කට්ටියයි වයිට් ඉකොනොමි එකේ කට්ටියයි තමයි ග්‍රීන් ඉකොනොමි එකට උගන්වන්නේ. ප්‍රශ්නයක්. මේකෙන් නිසා තමයි කියන්නේ black economy and white economic දෙකම මර්ධනය කරන්න ඕනේ කියලා. ඒක තමයි මක්කලි ගෝසාල්ගේ ආර්ථික දර්ශනයෙන් අපිට ගන්න තියෙන කාරණා. ඒක කරලා අපි green economy එක ප්‍රවර්ධනය කරන්න ඕනේ. වෙනත් විදිහෙන් කියනවා නම් හෝමාරු ආර්ථිකයෙන් අපි නිෂ්පාදන ආර්ථිකයකට මාරු වෙන්න ඕනේ. ඒක මේ ඉදිරි අවුරුදු 10 ආරක්ෂාව සඳහා ඉතාම අවශ්‍යයි. රජයක් ඒකට
පෙරමුණ ගත යුතුව තිබෙනවා. දැන් අපි බලමු මේ මක්කලිගෝසාලගේ ආර්ථික දර්ශනයෙන් ලෝකෙට ලැබිච්ච දායාද මොනවද කියලා. ඒ තමයි තාම වැදගත් එක තමයි නිෂ්පාදන සාධක ප්‍රශස්ත උපයෝජනයේට මඟ පෙන්වුවා. මොකද එකක් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ අවශ්‍ය භාණ්ඩ විතරයි. අනිත් එක වෘද්ධි ආර්ථිකය, කාර්යක්ෂමතාවය, ඊළඟට ශ්‍රම විභාජනය, විශේෂ ප්‍රාගුණ්‍ය වගේ ඒවා. ඒවටත් මේක මඟ පෙන්වනවා. තාක්ෂණයටත් මඟ පෙන්වනවා. මොකද්ද ප්‍රතිඵලය? අර හිග නිෂ්පාදන සාධක වලින් අතිරික්ත නිෂ්පාදනයක් ලෝකෙට ලැබුණා. කොච්චර ලැබුණාද කියනවා නම් විකුණා ගන්න බැරි තරම් ලැබුණා. භාණ්ඩ වික්ක වෙලෙන්දට ඒවා විකුණලා ඉවර කරන්න බෑ. ඉතින් විකිණීම සම්බන්ධ ගැටලුවක් මේ මක්කලිගෝසාලගේ ආර්ථික දර්ශනයේ පූර්ණ ලෙස ක්‍රියාත්මක කරපු අවධිවල ලෝකෙට ලැබුණා. එහි අනිවාර්ය ප්‍රතිඵලය වුණේ නිෂ්පාදනය සහ වෙළඳාම අතරට අලෙවිකරණය කියලා විශයක් ආවා. ඒ ගැන මම කියන්න යන්නේ නැහැ. ඔබ දන්නවා භාණ්ඩ සහ සේවා ඇඟේ ගහලා විකුණන ස්වභාවය කොහොමද කියලා. ඒ තමයි අලෙවිකරණය කියලා කියන්නේ. දැන් එහෙම විකුණලත් උන්ට විකුණා ගන්න බැරි වුණා. ඒ පාර මේ අලෙවිකරණයට මඟ පෙන්වන දර්ශනයක් ආවා ලෝකෙට. ඒකට කියනවා ධනාත්මක චින්තනය කියලා. එතකොට මගේ ඊළඟ ධනාත්මක චින්තනය කියන එක දර්ශනය. අලෙවිකරණේ දර්ශනය. කවුරුත් දන්නේ නැහැ. සමහරට අලෙවිකරණ කරන කට්ටිය දන්නේ නැහැ. ඉතින් මේක තමයි මගේ ඊළඟ වීඩියෝ එක. මම ඔබට ආරාධනා කරනවා රැඳී සිටින්න කියලා. මගේ ඊළඟ වීඩියෝ එකට යන්න. අලෙවිකරණේ දර්ශනය ධනාත්මක චින්තනය. එහෙමනම් මේ